කතා කරන රජටිපි බ්‍රේක නිවස එකෙන් ඔය සචුන් චතුරංග නේද? ඔව්. ඉතින් සචුන් ඔබගේ කලා ජීවිතය මේ දවස්වල කොහොමද? කලා ජීවිතය හරිම හොඳින් ගෙවිගෙන යනවා. මේ දවස්වල මෙගාස්ටාර් එතකොට මගේ අලුතෙන් නාට්‍ය දෙකක් මේ දවස්වල තිරගත වෙනවා. රාග ඒ වගේම රොකි. ඒත් එක්කම මගේ බෑන්ඩ් එක ලොන්ච් කරා ඊයේ පෙරේදා මාර්තු 8 වෙනිදා නෙළුම් පොකුණ ඉන්ඩෝර් තියේටර් එකේ. ඉතින් ඒ වැඩේ සාර්ථකව සිද්ධ වුණා. ඉතින් ඒවත් එක තමයි කලා ජීවිතේ වැඩ තියෙන්නේ. මේ අලුත්ම V8 සංගීත කණ්ඩායම පිළිබඳව අපි තව පොඩි විස්තරයක් කතා කරමු. කවුද මේකේ සමාජිකයන්? ඇයි මේ වගේ අදහසක් ඔබට ආවේ? ඇත්තටම මේ වගේ අදහසක් කියන්නේ මම මගේ ආසාවක් තිබ්බ ඒ කාලේ නම් මේ වගේ බෑන්ඩ් එකක් දාන්න සහ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට වෙනසක් කරන්න. ඉතින් ඒ දේ මම කරා කියලා හිතනවා. මොකද ගොඩක් කට්ටිය කතා කරනවා ඒ දේවල් ලස්සනයි කියලා. ඉතින් හැමදේම මතක් කරනවා මගේ බෑන්ඩ් එකේ ඉන්නවා මගේ මල්ලි, මගේ බාප්පගේ පුතා, මාත් එක්ක හැම වෙලේම එකට ඉන්න අමෝද් දශින් මෙන්ඩිස්, රෝඩ් සංගීත කණ්ඩායමෙත් මමයි මල්ලි තමයි එකට හිටියේ. ඒ කියන්නේ අපි දෙන්න තමයි සාමාන්‍ය ට්‍රැඩිෂන් එක ප්ලේ කරන්නේ. ඉතින් එතකොට මගේ මල්ලිව දන්න කෙනෙක් දන්න කට්ටිය ඉන්නවා ටිකක්. ඒකද රෝඩ්ස් එක අපි මේ වැඩවලට ගිහින්ද. ඉතින් ඒ වගේම මතක් කරන ලීඩ් ගිටාර් වාදනයෙන් චමිදු මල්ලි, බේස් ගිටාර් වාදනයෙන් යෝෂිත, ඒ වගේම කීස් වාදනයෙන් සුමේෂ් වඩුගේ, ඩ්‍රම්ස් වාදනයෙන් දිනුක ගෝමස්, පර්කෂන් වාදනයෙන් කෝසල අයියා, එතකොට රිදම් මෑන් වෝකල් ක්ලිෆර්ඩ්, මගේ මල්ලි. ඔනිෂ මතක් කරන්න ඕන මේ වෙලේ. ඔනිෂ් විසුඩිමෙලෝ තමයි බෑන්ඩ් එක මැනේජ් කරන්නේ. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි බෑන්ඩ් එක කරන්නේ. ඔක තමයි ඉතින් මගේ බෑන්ඩ් එක. ඔබ වඩාත්ම ජනප්‍රිය වුණේ පාරදිගේ ටෙලිනාට්‍ය හරහා නේද? එහි රංගපෑම ගැන ඔබට මොකද හිතෙන්නේ? වඩාත්ම ජනප්‍රිය වුණේ මෑත කාලේදී මම පාරදිගේ නාට්‍ය යනවා. නැත්තම් මම පොඩි කාලේ රංගන ජීවිතේ මම නියැලුණා. ඉතින් මෑත කාලේදී පාරදිගේ ටෙලිනාට්‍ය එක්ක ඇත්තටම හරිම සතුටුයි ඒක රඟපාන්න ලැබීම ගැන. මොකද මම ජීවිතේ කරපති කැරක්ටර් එකක් තමයි මට හම්බුනේ. ඒ කියන්නේ මේ ලොකු වුණාට පස්සේ මම සාමාන්‍යයෙන් විලන්ම තමයි මට හම්බුනේ. ඉතින් මේ විලන් චරිතෙත් එක්ක ඒ වගේ චරිතයක් හම්බෙච්ච එක හරි අභියෝගයක් මට. ඉතින් ඒක හරිම ලස්සනයි. සද්දා මංගලසූරි බන්දර්ම මේ මාමා ඒක ලස්සනට ලිව්වා. ඊට පස්සේ ඒක මාරුණා බුද්ධික සෙන්සිං අයියට. ඉතින් ඒ මාරු විල්ල වුණත් හරි ලස්සනට ෆ්ලෝ එක ගලාගෙන ගියා කතාවේ. ඉතින් හරි ලස්සන සහ මම ආදරය කරන හොඳ ලස්සන කැරක්ටර් එකක් තමයි පාරදිගේ අඩිය කියන්නේ. ඔබ මුලින්ම රංගපෑමට අවතීර්ණ වෙන්නේ කොයි කාලේද? මේ මොන නිර්මාණය හරහාද? මම මුලින්ම රඟපාන්න 2005 මුලින්ම රඟපෑවේ කොමර්ෂල් එකක්. ඊට පස්සේ කොමර්ෂල් එකට පස්සේ ලක්ෂ්මන් විජේසේකර මගේ දගයන්ට පමණයි කියන නාට්‍ය හරහා තමයි පුංචි තිරයට ඇතුල්වන්නේ. 2010 දී විකාශය වුණු බින්දු ෆිල්ම් එකෙන් තමයි මම රිදී තිරයට ඇතුල් වෙන්නේ. ඔබට ඉදිරි බලාපොරොත්තුවක් එහෙම ඇති නේද? කලාව තුළින් හොඳම නළුවා සම්මාන එහෙම ලබා ගන්න? අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ වලට වැඩ කරනවා. හරි ආසාවෙන් ඉන්නවා දවසක ඉතින් හොඳම නළුවා කියන සම්මානය. මොකද ඒක මගේ විතරක් නෙමෙයි. ඒක හැම නළුවෙක්ගෙම තියෙන ආසාවක්. ඉතින් හැම නළුවෙක්ට මේ ආසාව ඉෂ්ට වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ වැඩිපුරම කැමති හොඳම නළුවා සම්මානයටද නැත්නම් ජනප්‍රිය නළුවා සම්මානයටද? මම කැමති හොඳම නළුවා සම්මානයට. මොකද හොඳම නළුවා අපිට ගන්න හරි අමාරුයි. ජනප්‍රිය නළුවා නම් අපිට වියදම් කරොත් එම ගන්න පුළුවන් ඕනෙලාක. ඉතින් හොඳම නළුවා සම්මානය ගන්න එක ලේසි නෙමෙයි, අමාරුයි. ඉතින් ඒකට තමයි කැමති. අපි ඔබගේ කලා කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු. අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන. මොකද මගේ තාත්තා හැමෝම දන්නවා මේ වෙනකොට මගේ තාත්තා මම ගොඩක් තැන්වල ගෙල්පෙන මගේ තාත්තා බිහින්දා එයාගේ රස්සාවෙන් පවා අයින් වුණා. ඉතින් ඒ තාත්තා තමයි ඇත්තටම පොඩි කාලේ නම් අයියා මාවයි දෙන්නම මැනේජ් කරේ. තාත්තා අම්මා
මම මේ වෙලාවේ අයියලා දෙන්නම් මතක් කරන්න. මොකද මගේ ලොකු අයියා රටේ ඉන්නේ. එයා සූපවේදී. නමුත් එයාලා හැම වෙලේම අපිට එයා හැම වෙලේම මට කතා කරලා මාත් එක්ක එයාගේ අදහස් මාරු කරගන්නවා. ඉතින් හරිම සතුටුයි පවුලක් වශයෙන් මට ලැබෙන සහයෝගය. ඉදිරියේදී අපිට ඔබ මොන වගේ නිර්මාණ වලින්ද දකින්න හම්බ වෙන්නේ? අනිවාර්යෙන් ගොඩාක් හොඳ නිර්මාණ වලින් දකින්න හම්බෙයි. මොකද මේ දැන් ලංකාවේ වෙන නිර්මාණ දැක්කම හරිම සතුටුයි. කලාකරුවෙක් විදියට අපිට දෙයක් දැන් කරන්න වෙලාව හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ. ඉතින් ඉස්සරහදී වුණත් හොඳ වැඩවලින් ප්‍රේක්ෂකයා අතරට එන්න බලාපොරොත්තු වෙනවා. අපිට එන්න පුළුවන්කමක් තියෙනවා දැන්. මේකට ඊටවපසරි හැදලා තියෙනවා. ඉතින් හැමදේම සාර්ථක වෙයි කියලා හිතනවා. ඔබගේ සංගීත කණ්ඩායමත් එක්ක ඉස්සරහදී මොන වගේ නිර්මාණ වලින්ද සංගීතය පැත්තෙන් අපිට ඔබව හම්බ වෙන්නේ? අනිවාර්යෙන්ම සංගීත කණ්ඩායම ඉස්සරහදී ලොකු වෙනසක් කරයි. ඒ වගේම තමයි මම කියන්න ඕන අපිට එදා අපේ ලොන්ච් එක දවසේ මේ වෙනකොට ලංකාවේ ඉන්න දැවැන්ත සංගීත කණ්ඩායමක් වෙන වායෝ සංගීත කණ්ඩායම එක්ක වුණා. ඉතින් අපිට ඒ කණ්ඩායමේ හොඳ රෙකමෙන්ඩේෂන් එකක් හම්බුණා අපේ අනාගතය සඳහා. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ රෙකමෙන්ඩේෂන් එකක් ගන්නත් හරි අමාරුයි බෑන්ඩ් එකකින්. ඉතින් ඒ දේ අපිට හම්බුණා. විශේෂයෙන් මතක් කරන්න වෙලේ සංගීත ජයසූරිය, දුමිත් තිලකරත්න, ඒ වගේම කෞෂාන් අයියා, සේනාංග අයියා, ජින් අයියා, ඒ බෑන්ඩ් එකකින් හැමෝම මතක් කරන්න ඕන. මම ගොඩක් ස්තුතියක් දෙනවා. මොකද ඒ ධෛර්යය අපිට දුන්න මොටිවේෂන් එකකින්ද අපිට අනාගතේ කරන් තියෙන වැඩවලට අපිට ඒක ලොකු ශක්තියක් වුණා. අනාගතයේදී ලංකාවේ නොකරපු වැඩක් තමයි මම මාර්තු 8 වෙනිදා කරේ. අනාගතයේදීත් ඒ නොකරපු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. රාගපෑමේ කටයුතුත් එක්ක ඔබට සංගීත කටයුතු සමබරව කරගෙන යන්න හැකි වෙයිද? අනිවාර්යයෙන්ම මට පුළුවන්. ඉතින් මම මේ දවස් ටිකෙත් ඒ දේ තමයි කරන්නේ. ඉතින් මට අමුතුවෙන් ඒ දේ කරන්න උමනාවක් වෙයි කියලා මම හිතන්නේ නෑ. මම හිතනවා මම හැමදේම බැලන්ස් කරගෙන වැඩේ කරගෙන යයි කියලා. එහෙනම් අපි රාජ්‍ය ටීවී අපි ඔබට සුබ පතන ඔබගේ රංගපෑමේ කටයුතු ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන තව තවත් සාර්ථකත්වයට පත් වෙලා ඉස්සරහට යන්න හම්බ වෙන්න කියලා. ඉතින් thank you so much රාජ්‍ය ටීවී මටත් කතා කරාට මට හරිම සතුටුයි. ඔයාලා මම මේ කාලේ වෙන් කරලා මගේ දේවල් මගේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන එක ගැන ඉතින් හරිම සතුටු වෙනවා සහ ගොඩක් ස්තුතියක් දෙනවා රාජ්‍ය ටීවී එකටත්. දැන් අද මට කතා කරා.